සුබ දවසක් යාළුවනේ. එන්න මාත් එක්ක මල් හිටවන්න. අද මම මගේ තවන්ට අලුතෙන් දිය කුණ්ඩලු පැල ටිකක් එකතු කරගන්න හිතුවා. මගේ තිබුණු ඔක්කොම දිය කුණ්ඩලු පැල ටික මේ වෙනකොට විකිණලා අවසන්. තව කීපයයි තියෙන්නේ. ඒ නිසා අලුතින් පැල කීපයක් මම අද ඉඳවන්න තීරණය කළා. මෙතන තියෙනවා පාට වර්ග 5ක්. තව තියෙනවා. ඒ වුණාට මම මෙතනට දැන් හිටවන්න ගත්තේ වර්ග 5ක් විතරයි. තැඹිලි පාට තියෙනවා, සුදු පාට තියෙනවා, රෝස පාට, ලාදම් පාට, ඒ වගේ පාට කිහිපයක් තියෙනවා. ඉතින් මට මෙන්න මේක යාළුවෙක්ගෙන් තමයි ලැබුණේ. එපිසියා කහ පාට. මට හිතුණා ඒකත් මේ පැකට් එකම හිටෙව්වොත් හොඳයි කියලා. මොකද මගේ ඒක නැහැ දැන්. ඒක මට එතකොට බෝ කරගන්න පුළුවන් නේ. මේකිනොත් පැල කීපයයි තියෙන්නේ. මං අද පැකට් කිහිපයක් තියෙන හින්දා ඒකිනුත් පැලයක් හිටවන්න තීරණය කරා. අපි ඒක හිටවමු මේ පැකට් එකේ. මෙන්න මේක ලස්සන මල් එක. අද පේනව නේද? මම තීරණය කරා ඒකිනුත් පැලයක් හිටවන්න. මොකද මේ අඩු වේගෙන යන මගේ පැලවලට මම එකක් හරි අද හිටවන්නේ හිතුවේ. එතකොට සතියක් දෙකක් වගේ කාලයක් යද්දී මේ පැල ලොකු වෙලා ලස්සනට මට සේල් කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. මෙන්න මේකත් තව තියෙන්නේ පොට් එකක් විතර. ඒ නිසා මම මේකත් හිටවන්න තීරණය කරා. අද මට තියෙන්නේ පැකට් කිහිපයයි. ඒ නිසා මම අද මේකිනුත් එකක් විතරයි හිටවගන්නේ. මේක නම් මම කලින් හිටෙව්වා. ඔයාලට ඒකේ ගන්න බැරි වුණා වීඩියෝ එක. ඒක ලස්සනයි. මෙන්න මේක. දැක්ක නේද? ඒකේ චූටි පැලයක් ඇවිල්ලා තිබුණා. මම ඒකෙන් පැලයක් තමයි මේකි හිටවගත්තේ. මේ බලන්නකෝ. මේක මම ගෙනාවේ මෙන්න මේ ගහ. චූටි ගහ. දැන් මේ ගෙනාවේ. දැන් ඒකේ මල් පිපිලා ඉවර වෙලා. බලන්නකෝ. ඒකේ පැල කීයක් ඇවිල්ලාද කියලා. 1යි 2යි 3යි 4ක් ඇවිල්ලා. මම අද තීරණය කරා ඒ පැල 4න් එක පැලයක් මේ පෝච්චි හිටවගෙන එහෙම තියෙන්න ඇරලා පැල 3ක් ගලවලා හිටවන්න. එහෙනම් අපි ගලවලා හිටවමු නේද? බලන්න එක පැලයකින් කොච්චර පැල ප්‍රමාණයක් අපිට ගන්න පුළුවන්ද? අපි තවාණක් හදද්දී අපිට මේ වගේ චූටි දේවල් වලින් ගොඩාක් දේවල් කරන්න පුළුවන්. බලන්න මේ වගේ චූටි පැලයක් තමයි මන්න මේකෙන් ගෙනාවේ. මේක තම් පාට මලක්. අතන මල් පිපිලා නැහැ. අනිත් පැලවල. ඉතින් මම ඒක මෙන්න මේ පොට් පැකට් එකේ පැල කර ගන්නවා. අපි ඊතුරු පැලවලිනොත් දෙකක් ගලව ගමුකෝ. හරි. තව එකක් ගලව ගත්තා. ඒක හිටවමු මෙන්න මේකේ. හරිනේ. අපි තව මෙන්න මේ පැලේ ගලව ගමු. එක හිටව ගමු මෙන්න මේ පැකට් එකේ. දැන් බලන්න මේක තව සතියක් දෙකක් විතර යද්දී සාමාන්‍ය මට සේල් කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙලා. ඇත්තටම ආසයි මේ වගේ දෙයක් කරද්දී. චූටි පැල. දැන් ඔයාලට පේනවද මේක ලොකු පැල කියලා? නැහැ. බලන්න මම දැන් හිටෙව්වේ ඔක්කොම
චූටි පැල. මේක මම හවස හිටව ගත්තේ. මොකද මම දවසක් කප්පලා විසි කරපු එකක්. සවුත් වෙච්ච දණ්ඩක් අනේ වතුර යන පාරේ වැටිලා තිබිලා ලස්සනට දල් දාලා පැලවෙලා. මං ඒක හිටව ගත්තා. දැන් මගේ තව එක පැකට් එකක් ඉතුරු වෙලා තියෙනවා. මම මේ බැලුවේ මං ඒකට මොකද්ද හිටව ගන්න කියලා. අපි බලමු මෙතනින් මොකද්ද හොඳ කියලා. හරි. අපි මේකෙන් අතු කෑල්ලක් පැල කරගමු. මේක හරිම ලස්සනට හැදෙන පැලයක්. අපි මේ පැකට් එකට ඒ අත දාමු. දැන් බලන්න මේ පැල කොච්චර වටින පැලද? එක පැලයක් ගෙනාවොත් අපිට ඒකෙන් පැල ගොඩාක් ගන්න පුළුවන්. ඔයාලට මේකම තේරෙනව නේද? මේකෙන්ම මේ බලන්න මං ගෙනාව එක පැලයක්. මම දැන් ඒකෙන් පැල 4ක් ඇවිල්ලා. ඒකට මම පොට් කරේ 3යි. ඉතුරු ටික එකක් මේ පෝච්චි ඉතුරු කරා. මේ වගේ තමයි. තාමානක් හදන්න කියලා අමුතුවෙන් පැල ගොඩාක් ගේන්න ඕනේ නැහැ. අපිට එක පැලයකින් පැල ගොඩාක් ගන්න පුළුවන්. මම ගොඩාක් පුංචියට පටන් ගත්ත කෙනෙක්. ඒ වුණාට දැන් අද මගේ පැල ගොඩක් තියෙනවා. ඔයාලට බලද්දි පේනවා ඇති හැම වර්ගයක්ම වගේ තියෙනවා. ඉතින් මේක මගේ විනෝදාංශය. ඒ වගේම ව්‍යාපාරය. ආසයි. චුට්ට දවසින් දවස දියුණු වෙගෙන ඉද්දි ඒ දැනෙන සතුට කියන්න වචන නැහැ. බලන් හිටිය හැමෝටම ස්තුතියි. මම දැන් පැල ටිකට වතුර ටිකක් දාලා තියෙන තැනින්ම තියලා එන්නම්කෝ යාළුවනේ.